වටලප්පන් එකක් හදන්නේ. මං කිව්වනේ මේ දවස්වල ගෙදර මොනවත් කරන්න නැතුව ඉන්නේ කියලා. ඒ හින්දා මං ඔන්න බඩු ටික ලෑස්ති කරගත්තා. බිත්තර දෙකක් හොඳට බීට් කරලා ගත්තා. මං ගෑරි උප්පුවෙන් ඇත්තටම මේක හොඳට බීට් ගහගත්තේ. පස්සේ උක්කු පොල් කිරි කෝප්පයක් ගත්තා. අයනසල් කරාබුනටි චුට්ටක් කුඩු කරගත්තා. සීනි ග්‍රෑම් 150ක් ගත්තා. මේ චුට්ටක් හදන්නේ මං කිව්වනේ අපි දෙන්නයි මමයි හස්බන්ඩ් විතරයි කියලා ඉන්නේ. ඒ හින්දා පොඩ්ඩයි හදන්නේ. මේ බිත්තර දෙකකින් හදන්නේ. හරි දැන් මම සීනි ටික කැරමල් කරගන්න යන්නේ. 150න් ග්‍රෑම් 20ක් විතර දානවා කැරමල් වෙන්න. මම මෙන්න මේ භාජනයේ තිබ්බ රත් වෙන්න කියලා දැන් මේකට සීනි ටිකක් දානවා. හැඳි ගන්න නැතුව මෙහෙම පොඩ්ඩක් ගින්දර දාලා මේක කැරමල් පාට වෙන්න තියෙනවා. හැඳි ගන්න නැතුව. ඇත්තටම මට හකුරු නැහැ. මං සීනි වලින්මයි හදන්නේ. සීනි ග්‍රෑම් 150ක් ගත්තේ ඒ හින්දා. දැන් මේක චුට්ටක් තාච්චි හොලවලා චුට්ටක් මෙන්න කතාව හැඳි ගන්න නැතුව තියාගමු. හරි දැන් මේක ලස්සන පාටට ඇවිල්ලා මම දැන් මේකට රස්නේ වතුර චුට්ටක් දානවා. මම පොල් කිරි එකට සීනි ටික එකතු කරගන්නවා. එකතු කරලා හොඳට දිය කරගන්නවා. දැන් හොඳට දිය කරගන්න ඕන සීනි යට නැති වෙන්න. දැන් මේක හොඳ පාටට ඇවිල්ලා දැන් ලිප ඔෆ් කරමු. ඔෆ් කළා ඒක හොඳට නිවෙන්න දෙමු. හරි මම දැන් මේකට සුවඳ කුඩු ටිකත් එකතු කරගෙන මේ කැරමල් කරපු පැන් ටික දාගන්නවා. දාලා පෙරා ගන්න හදන්නේ. හරි. දැන් මේකට බිත්තර ටිකත් එකතු කරගන්නවා. මෙන්න මේ භාජනයට මම දාන්නේ දැන් ඒකට මම බටර් ටිකක් ගා ගන්න හදන්නේ. මම මේ පොල් දෙකෙන් මේක හොඳට කවර් කරගෙන දැන් ස්ටීම් වෙන්න තියන්න හදන්නේ. මම මේකේ තිබ්බේ ඉතිහාප හදන ස්ටීමර් එකේ කලින් දවසකුත් හැදුවා. මේකෙමයි හැදුවේ. බලමු අදත් මේකෙම තියලා. ඊළඟ කෑමක හදන්න කලින් මම මෙයාලට බත්තර ටිකක් දාලාම එන්නම්. ඔය ඇවිල්ලා කෑ ගහනවා. එයාලට කන්න දීලා ඉන්න ඕනනේ අපි කන්න ඉස්සෙල්ලා නේද? ඒ හින්දා එයාලට බත්තර ටික දාලාම ඇවිල්ලා අඹ ගෙඩියක් උයන්න හදන්නේ. ඒක උයන හැටි කියලා දෙන්න. ඔන්න වටලප්පන් එක හරි හදලා ඉවරයි. ෆ්‍රිජ් එකේ දාලා තියලා මේ එළියට ගත්තේ. ෆ්‍රිජ් එකේ පැය දෙකක් විතර තිබුණා. කන්නත් ලෑස්ති. හස්බන්ඩ් ආවට පස්සේ කෑල්ලක් නෙමෙයි අපි අර කප් එකම අපි දෙන්නත් එක තනියම කාලා ඉවර කළා. මම අද දවල්ට අඹ උයන්න හදන්නේ. අඹ ගෙඩි දෙකක් ගෙනාවා. අඹ ගෙඩිය උයනවා. වටලප්පන් කියන්නේ ඩෙසර්ට් එක නේද දවල් කෑමට. අඹ උයලා බීෆ් ෆ්‍රයි එකත් එක්ක තව හදනවා සාරණ පරිප්පු දාලා. හරි. අඹ ගෙඩිය උයන විදියත් පෙන්නන්නම්කෝ.
අඹ ගෙඩිය හොඳට හොදලා මෙහෙම කපා ගත්තා පොතු අරින්න නැතුව අඹ ඇටෙත් මෙහෙම කපලා මෙහෙම මදේ අයින් කරගත්තා. දැන් ඉතුරු හරිය ලෑස්ති කරගමු. අඹ උයනකොට මතක තියාගන්න මැටි වලඳක්ම ගන්න මොකද ඇඹුල් හින්දා. මම මේකට තෙල් ටිකක් දාගන්න මම ඔලිව් ඔයිල් පාවිච්චි කරන්නේ. ඉඟුරු සුදුරුණු ටික හොඳට බැදෙන්න අරින්න. ඒකේ සුවඳ එනකොට ඉඟුරු සුදුරුණු සුවඳ එනකොට ලුණු අමු මිරිස් ටික දාන්න. හරි දැන් හරි දැන් අපි අඹ ටික එකතු කරමු. ලුණු දාගන්න. ලුණු ටිකක් වැඩිපුර යනවා මොකද ඇඹුල් జాතියක් නේ හින්දා. ඊට පස්සේ මේ වෙලාවෙම සීනි ටිකකුත් දාන්න. සීනි ටිකකුත් දාලා හොඳට මේක කවනම් කරන්න. වතුර ටිකක් දාන්න. ගොඩක් දාන්න එපා. පොල් කිරි දාන්න එපා අඹ උයනකොට. වතුර ටිකක් දාන්න විදිහට. දැන් මේක වහලා ගින්දර ගොඩාක් අඩු කරන්න ලිපේ. අඩු කරලා හිමින් තැම්බෙන්න දෙන්න. වැඩි වෙලා යන්නේ නැහැ තැම්බෙනවා. අඹ තැම්බිලා අඹ කෑලි. ඒ වුණාට තව ටිකක් හිඳෙන්න අරින්න හොඳට. කැස්සෙනවා. හරි අඹ එක හරි. බලන්නකෝ අඹේකේ ලස්සන පාට